පළමුවෙන්ම මම ඔබගේ අවධානයට යොමු කරන්න කැමතියි පසුගිය සංශෝධනය සිද්ධ වුණේ ජනවාරි මාසේ මැදදී. දැන් ඇයි ජූනි 1 වෙනිදා ඉඳන් සංශෝධනයක් සිදු විය යුත්තේ කියන කාරණය. සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් කළ යුත්තේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ වතාවේදී සංශෝධනය සුපුරුදු පරිදි ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න කියලා. ජූනි 1 වෙනිදා ඉඳන් ජූනි ආසන්නයේ දිනක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයාට හැඩගැහෙන්න තියෙන ඉඩකඩ ඉතා සීමිතයි. ඔවුන් බොහොම අමාරුවෙන් තමන්ගේ බජට් එක බැලන්ස් කරන් ඉන්නේ. එතකොට අතිරික්ත වියදමක් කරන්න සිදු වුණොත් ඒ සඳහා සාධාරණ කාලයක් දිය යුතුයි. ඒ වගේම මෙය බලපානවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ රජයේ කරන සාකච්ඡාවලට මම හිතන්නේ කිසිසේත්ම එය මෙයට අදාළ කරගත යුතු නැහැ. මොකද ඒ වෙනුවෙන් මේ රටේ විදුලි පාරිභෝගිකයන් බිල්ලට දිය යුතු නැහැ කියන කාරණය මම අවධාරණය කරනවා. ඊළඟට ප්‍රධාන වියදම් ශීර්ෂය තියෙන්නේ අපේ ජනන වියදම. ඒ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට අනුව ඉදිරි මාස 7 සඳහා රුපියල් බිලියන 156ක් වෙනවා කියලා යෝජනා කරලා තියෙනවා. අපගේ ගණනය කිරීම වලට අනුව එය රුපියල් බිලියන 139ක් විය යුතුයි. ඒ පිළිබඳ පැහැදිලි කිරීම ගත්තොත් ඇත්ත වශයෙන්ම අපි දන්නවා ලංකාවේ විදුලිය ගාස්තුව වශයෙන් ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ ජනන වියදමත් එක්ක. ජනන වියදම වැඩි කරන්න අඩු කරන්න ඇත්තටම ලංකා විදුලි වල මණ්ඩලයටවත් මහජන උපයෝගිතා කොමිසමටවත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ වෙලාවේ වැස්ස වලාහක දෙවියන්ට විතරයි. මොකද වැස්ස වැඩි නම් අපේ ගාස්තුව අඩු වෙනවා, වැස්ස අඩු නම් අපේ ගාස්තුව වැඩි වෙනවා. ඒකම මම සඳහන් කරන්න කැමති අනාගතයේදී මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි වැස්ස වලාහක දෙවියෝ විතරක් නෙවෙයි හිරු දෙවියන්ගේ ශක්තියත් අපි ලබා ගන්න ඕන. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු 10 ඇතුළත 100%ක්ම ලංකාවේ සියලු වහලවල් සෝල වහලවල් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. එමගින් අපට පුළුවන් සැබෑ වශයෙන්ම දිගු කාලීනව ජනන වියදම අඩු කරන්න විතරක් නෙවෙයි පාරිභෝගිකයාට නොමිලේ විදුලි ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි වහලට වැටෙන විදුලියෙන් ආදායමක් අතිරේක ආදායමකුත් ලබා ගන්න පුළුවන් වහලට වැටෙන හිරුවෙලිය විකුණලා. ඒ නිසා ඒ පිළිබඳවත් දිගු කාලීන ජනන සැලසුම් සැකසීමේදී ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන ලෙස මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒතර මේ වෙනස අපි ඉදිරිපත් කරන්නේ මේ මාස 6 සඳහා අපිට පේනවා පසුගිය අවුරුදු කිහිපය පුරාම මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරපු යෝජනා අනුව පෙනී යන්නේ හැම විටම පුරෝකථනය කරනකොට ඇත්තටම ලේසි නෑ දීර්ඝ අනාගතය සඳහා පුරෝකථනයක් කරන්න. නමුත් මේ හැම අවස්ථාවකදී අපිට පෙළලා තියෙන දේ තමයි හැමදාම විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන්නේ වැටෙන වැස්සට වඩා ඇත්තටම වැටෙන වැස්සට වඩා අඩු වැස්සක් වැටෙනවායි කියලා. මේක ඉතිහාසයේ පුරාම පේනවා. මේ පහුගිය මාස 4 ආරම්භ බැලුවත් අපිට පේනවා 36ක වෙනසක් තියෙනවා. මේ වැඩිච්ච වර්ෂාපතනය ගණනය කරලා තියෙනවා වැරදි අඩුවෙන් ගණනය කරලා තියෙනවා. ඒ නිසා ඒ කාරණේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම පුනර්ජනනීය බල ශක්තිය සෙසු පුනර්ජනනීය බල ශක්තිය තමයි ඊළඟට ලාභම. ඒ සම්බන්ධයෙන්ුත් අපිට පේනවා 22ක වෙනසක් පහුගිය මාස 4 ඇතුළත වෙලා තියෙනවා. ඒ අනුව අපගේ ඇස්තමේන්තුව මේ විදුලි වල මණ්ඩල ඉදිරිපත් කළ තියෙන යෝජනා මේ නිසි ලෙස අධ්‍යයනය කරාම අපිට පෙනී යනවා විද්‍යාත්මකව සහ සංඛ්‍යානාත්මකව ගණන් හදලා බැලුවාම 11%ක අඩුවීමක් වෙන්න නියමිතයි. ඒ අනුව තමයි අපි 139ක් රුපියල් බිලියන වැය වෙනවා කියලා සඳහන් කරා. ඊළඟට කැපැසිටි කොස්ට් එක තියෙනවා. කැපැසිටි කොස්ට් එක මේ වකවානු තුල වැඩි වෙන්න නියමිතයි. සඳහන් කළ පරිදි සෝබා ධනමි LNG බලාගාර එකතු වීම නිසා. හැබැයි ඇත්ත වශයෙන්ම මේක සුදු අලියෙක්. මොකද අපි දැක්කා LNG කියලා 2010 ඉඳන් හදලා තියෙන ඒවා දුවන්නේ ඩීසල් වලින්. ඒතර මේකත් පටන් ගන්න ඩීසල් වලින්. මෙවැනි දේවල් අනාගතයේදී අපේ පාරිභෝගිකයාට අනවශ්‍ය බරක් ඇති වෙනවා. මොකද ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරත් නැතත් අපි මේ ලාභයත් එක්ක කැපැසිටි කොස්ට් එක හරහා මේ කෙරවල පිටියට ගෙවන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා නමුත් මේ වෙලාවේ අපිට ඒක වෙනස් කරන්න බෑ. මොකද දැනට තියෙන ගිවිසුම් අනුව ඒක ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම සඳහා වසර මුලදී මහජන උපයෝගිතා කොමිසම සමග එකඟ වුණු ඉලක්කම් වලට වඩා වැඩි ප්‍රමාණයක් වැය වෙනවා කියලා මහජන උපයෝගිතා කොමිසමට විදුලි බල මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. සම්ප්‍රේෂණය සඳහා
රුපියල් මිලියන 800ක් පමණ ඒ වගේම බෙදා හැරීම සඳහා රුපියල් බිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක් අතිරේකව ඉදිරිපත් කළා දෙනවා. ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් වෙලා නැහැ. ඇයි එහෙම උනේ කියලා. මොකද පහුගිය වකවානුව තුල අපි දැක්ක විදුලි මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් පැටවීමක් උනේත් නැහැ. ඒ වගේම උද්දමනයේ ලොකු වෙනසක් උනේත් නැහැ. නිසා මේ ඉලක්කම් අපිට පිළිගන්න අමාරුයි. වසර මුලදී එකඟ වෙච්ච ඒ ඉලක්කම් සමග යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මූල්‍ය වීදම් සම්බන්ධයෙන් අපට පේනවා මෙතන සඳහන් කරලා තියෙනවා ඩිලේඩ් ප්‍රමාද ගාස්තු වගේක් ගෙවන් වෙලා තියෙනවා. ඒක වැරදි. මොකද ප්‍රමාද ගාස්තු ගෙවන් විදියක් නෑ. පහුගිය අවුරුදු දෙක තුල රුපියල් බිලියන 150ක අතිරික්තයක් ලැබලා තිබුණා විදුලි බල මණ්ඩලය. ඒ නිසා ප්‍රමාද වීමක් වෙලා තියෙනවා නම් ඒක වෙලා තියෙන්නේ අයහපත් කළමනාකරණ නිසා. ඒ පිළිබඳ වගකීම පාරිභෝගිකයාට පැවරීම සුදුසු නෑ කියන අදහස අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි සමස්ත වියදම අපි යෝජනා කරනවා රුපියල් බිලියන 276ක් විදුලි බල මණ්ඩලය යෝජනා කරාට සැබෑ වියදම රුපියල් බිලියන 252ක් පමණ වෙනවා කියලා. ඒ අනුව අපිට පේනවා ඇත්ත වශයෙන්ම ඒ ගැළපීමේදී ඉතා නිවැරදි ලෙස විදුලි බල මණ්ඩලය කියලා තියෙනවා ගිය අවුරුද්දේ අවසන් භාගයේදී රුපියල් බිලියන 11.8ක අතිරික්තයක් තිබුණා. ඒක මේ අවුරුද්දේදී ගලපන්න ඕන කියලා ඉතාම නිවැරදි. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ලියුමක සඳහන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. එය අය කරගන්න ඕන මේ අවුරුද්දෙම කියලා. ඒක සම්පූර්ණයෙන්ම මේ තියෙන ක්‍රියාදාමයට පටහැනි. එතෙන්දී විදුලි බල මණ්ඩලය ඇඟ බේරගෙන තියෙනවා. ඒක මුදල් අමාත්‍යාංශයට තියලා ඒක හොඳයි. නමුත් මේක කිසිසේත්ම පවතින පටිපාටියට හරියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රුපියල් බිලියන 18ක පාඩුවක් වෙනවා. එයින් රුපියල් බිලියන 8ක් අය කරගන්නවා කියන එක වැරදි. පළවෙනි මාස තුනේදී සුද්ධ අතිරික්තයක් තිබුණා රුපියල් බිලියන 7ක. ඒක ඉතාම පැහැදිලි. මොකද ඔබ මෙතෙන්දී ලස්සන රුපියල් බිලියන 11ක් අමතරව ගිය අවුරුද්දෙන් ආව කියලා පෙන්වුවාට ගිය අවුරුද්දේ ජනවාරි වෙනකොට මාස 6ට සඳහා රුපියල් බිලියන 51ක අතිරික්තයක් තිබුණායි කියන එක මෙතෙන්දී කොලේ වහලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපේ ස්තමේන්තිය අනුව මේ අවුරුද්ද මේ මාස 6 අවසන් වෙනකොට රුපියල් බිලියන 16කට අධික අතිරික්තයක් ලැබෙන්න නියමිතයි. ඒ අනුව සමස්තයක් විදියට අපි සඳහන් කරන්න කැමති ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 4%ක පමණ තමයි වැඩිවීමක් අපට ප්‍රක්ෂේපණය අනුව පේන්නේ. නමුත් තිබෙන දෝෂ පරාසය තුළ බැලුවාම ඒක දෝෂ පරාසය 8කට වැඩි. ඒ නිසා සංශෝධනයක් සිදු යුතු නැහැ කියලා කියනවා. ඒ වගේම සංශෝධනයක් සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම යුනිට් 90කට අඩු පාරිභෝගිකයන් 77ක් ඉන්නවා. ඒ අයට අත තියන්නේ නැතුව අනිත් අයගෙන් 4% සහ 9% ලෙස මම ඉදිරිපත් කරන යෝජනා අනුව සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි.